මම දැන් ඉන්නේ චීනයේ කියලා හිතුවේ නෑ. මේ තියෙන්නේ මැලේසියාවේ තීහෝ කියන චයිනීස් ටෙම්පල් එක. මම එතෙන්ට ඉන්නේ. හරිම ලස්සන පන්සලක්. චීනයේ මුහුදට අධිපති දේවතාවිය මූලික කරගෙන තමයි මේ පන්සල ඉදි වෙන්නේ. මේ පන්සලේ මහල් 6ක් තියෙනවා. මේ මහල් 6 නැග්ගට පස්සේ මේ කොලලම්පූර් නගරයම ලස්සනට බලා ගන්න පුළුවන්. නගරයෙන් තියෙනවා මේ උඩ නැග්ගහම. මැලේසියාවේ කුලාලම්පූර් අගනුවර තියෙන මේ තීහෝ කියන පන්සල මුළු ගිනිකොන දිග ආසියාවෙම තියෙන ලොකුම වගේම පරණම චීන පන්සල් වලින් එකක්. මේක බුද්ධ ආගම, තාවෝවාදය, කන්ෆියුසියස් දහම කියන මේ සේරගම සංස්කෘතික ලක්ෂණ එකතු කරලා හදපු ලස්සන ප්ලේස් එකක්. ඉතින් මේක ඉතිහාසය ගැන කිව්වොත් 1889 වගේ මැලේසියාවට ආව චීන සංක්‍රමණිකයන්ගෙන් තමයි මේක පොඩියට පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ 1981-87 වගේ කාලේ ඔය දැනට තියෙන රොබ්සන් කියන කඳු මුදුනේ මේක නිර්මාණය කරන්න පටන් ගන්න තියෙනවා. නිර්මාණය කරලා 1989 දී වගේ ඒක නිල වශයෙන් මේ දැන් තියෙන විදිහට විවෘත කරලා තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ පන්සල ප්‍රධාන වශයෙන්ම කැපිලා තියෙන්නේ මිෂූ කියන චීන සංස්කෘතියන මුහුදට අධිපති දේවතාවිය වෙනුවෙන්. ඉතින් මම දැන් මේ ඇතුළට ඇවිල්ලා ඉන්නේ ප්‍රේ හෝල් එකේ. මේ මැදින් පිටලා තියෙන්නේ මේ දේවතාවියගේ පූජාසනය. මම දැන් මේ යන්නේ පන්සලේ තියෙන උඩම තට්ටුව. නැත්තම් 6 වෙනි තට්ටුවට. ඉතින් ගියාපුවාම මුළු මේකේ කුලාලම්පූර් අගනගරේම හරිම ලස්සනට පේනවා. අපි ගියේ සාමාන්‍යයෙන් හැන්දෑවේ 7 වගේ ටයිම් එකට. ඒ වෙලාවට මේ පන්සලේ ලයිට් දාලා ඒ වගේම ඈතින් ඉර බැහැගෙන යනවා. ඒ විව් එක මාරම ලස්සනක් තියෙන්නේ. ඔයාලත් යනවා නම් ඒ ටයිම් එක 6:00 වගේ ටයිම් එකට යන්න. කොහොමත් 8 වෙද්දී මේ පන්සලේ ලයිට්ස් ඕෆ් කරනවා. ඊට කලින් යන්න බලන්න. පන්සලේ තියෙන මේ කැටයන් වහලේ තියෙන මේ කැටයන් වල ඔයාලට පේනවා මෙතන මේ ෆීනික්ස් කුරුල්ලා සහ උඩ ඉන්නවා මකර කැටයන් වලින් මේ ෆීනික්ස් කුරුල්ලාගෙන් නියෝජනය කරනවා අලංකාරය සහ සාමය. ඊටසේ මකරකින් මේ වාසනාව සහ ශක්තිය පෙන්වන කරනවා. ඒ දෙක එකතු සමබරතාවය බැලන්ස්. ඒක තමයි දෙක එහෙම දාලා තියෙන්නේ. මම දැන් මේ යන්නේ තීහු පන්සලේ තියෙන චයිනීස් සොඩියක් ගාඩන් ඒරියා එකට. ඒ කියන්නේ සිංහලෙන් කියනවා නම් චීන රහස්‍ය චක්‍ර උද්‍යානයට. මොකද මේ රහස්‍ය චක්‍ර උද්‍යානය කියලා කිව්වොත් සාමාන්‍යයෙන් බටහිර ජ්‍යොතිෂයේ ලග්න වෙන් වෙලා තියෙන මාස 12ටනේ. දැන් චීන සංස්කෘතියේ වෙන් වෙලා තියෙන වර්ෂ අවුරුදු අනුව අවුරුදු 12කට සැරයක් තමයි මේ රාශි මාරු වෙන්නේ. ඉතින් මේ රාශි 12 සංකේතවත් කරන්න සත්තු වර්ග 12ක් නම් කරලා තියෙනවා. ඉතින් ඒ සත්තු වර්ග ඒ සත්තු 12 දෙනාගේ ජීවමාන ප්‍රමාණය ප්‍රතිමා හදලා තියෙනවා. ඒ ප්‍රතිමා වලට අදාළ වර්ෂය ඒ අටම සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රතිමා ගත්තොත් මීය, ගවය, කොටිය, හාව, මකර, නය, අශ්වය, එළුව, වඳුර, උකුල, බල්ල, ඌර. ඉන්න මේ පිළිවෙල තමයි සත්තු නම් කරලා තියෙන්නේ. ඉතින් මෙතෙන්ට යන ඕනම සංචාරකයෙක් කරන ජනප්‍රියම දේ තමයි තමන්ගේ උපන් අවුරුද්දට
අදාළ සත්‍යය කවුද කියලා බලන එක. ඉතින් මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි. තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ඉතින් ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. අමතක නොකර channel එක subscribe කරන්න. ගිහින් එන්න. ජය වේවා.